ඇමරිකාවෙන් රෙසිප්‍රෝකල් බද්දක් දාලා අපි රටක් විදියට ආපස්සට යයි කියලා කතා වෙමින් තියෙද්දි ඒක ජයග්‍රහණය කරලා අපනයන ශාස්ත්‍රයේ ජයග්‍රහණය කරන්න අපිට 2025 පුළුවන්කමක් ලැබුණා. 107ක අපනයන වර්ධනයක් ළඟා කරගෙන තියෙනවා. ඒ වගේම නිෂ්පාදන ශාස්ත්‍රයේ වර්ධනය ගත්තොත් ගරු කතානායකතුමනි 9.7ක්. IIP එහෙම නැත්නම් Index for Industrial Production මේ අවුරුද්දේ 106කින් වර්ධනය වෙලා තියෙනවා. කියන්නේ දළදේශීය නිෂ්පාදිතයට වඩා වේගෙන් වර්ධනය වෙනවා. ප්‍රොඩක්ෂන් මැනේජර්ස් ඉන්ඩෙක්ස් එක 61ට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අර බැංකු වලට සින්න වෙන ණය NPL ණය ප්‍රමාණය 120කින් අඩු වෙලා ණය දෙන්නත් ණය ගන්නත් තියෙන හැකියාව සහ උවමනාව 120කින් වැඩි වෙලා. ඉතින් මේ දත්ත වලින් අපිට පේන්නේ කර්මාන්තකරණයට වඩා සුදුසු බිමක් හැදිලා තියෙනවා කියලා. ඒ වගේම තමයි කර්මාන්ත අමාත්‍යාංශයේ පැත්තෙන් අපිට කියන්න පුළුවන් කොච්චර සක්‍රියව කර්මාන්ත සහ ව්‍යවසායකත්වය මේ රටේ මේ වසර තුල ප්‍රබෝධයට පත් වුණාද කියලා ගරු කතානායකතුමනි මේ කර්මාන්ත අමාත්‍යාංශයට රෙජිස්ට්‍රේෂන්ස් කර්මාන්තයක් විදිහට ලියාපදිංචි වෙන්න ඇප්ලිකේෂන් 118ක් ආවා. ඒකෙන් 89ක් ලියාපදිංචි වෙලා තියෙනවා. කර්මාන්ත අමාත්‍යාංශයට ඉඩම් ඉල්ලලා 38 දෙනෙක් ඇවිල්ලා තියෙනවා කර්මාන්තකරු. අපනයන් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට 110ක්. ඒතර කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අලුතෙන් රෙජිස්ටර් වෙච්ච ව්‍යවසායකයෝ 2400ක් මේ වසරේ පමණක් ඉන්නවා. නෙඩා ආයතනයේ මේ වසරේ පමණක් 1294ක් නව ව්‍යවසායකයෝ රෙජිස්ටර් වෙලා තියෙනවා. සෙඩ් ආයතනයේ කුඩා කර්මාන්ත ආයතනයේ 15241ක්. අපනයන සංවර්ධන මණ්ඩලය හරහා නව අපනයනකරුවන් 482ක් මේ අවුරුද්දේ ඇති වෙලා තියෙනවා. ඒ වගේම කර්මාන්ත අමාත්‍යාංශයේ තියෙනවා ටීප්ස් කියලා ස්කීම් එකක්. ඒකෙන් තමයි දේශීය නිෂ්පාදකයා අපනයනයට යොමු කරන ක්‍රියාපටිපාටිය. ඒකට ගරු කතානායකතුමනි නැවත 2025 993 දෙනෙක් රෙජිස්ටර් වෙලා තියෙනවා. එතකොට කිව්වා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට ණය දෙන්නේ ඒවා වැඩ කරන්නේ අපේ අමාත්‍යාංශය යටතේ මේ වෙනකොට ව්‍යාපාර 201කට ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 1.3ක් සැප්තැම්බර්වලදී දීලා තව බිලියන 3කට පමණ මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම E-Friend loan ක්‍රමයේ යටතේ මිලියන 400ක් අපි ආයතන 44 මේකෙන් අපිට කියන්න පුළුවන් ඉතාමත් පැහැදිලිව තර්කානුකූලව කර්මාන්තකරණය සහ ව්‍යවසායකත්වය සක්‍රියව මේ මහ පොළොවේ ඇති වෙනවා මහ පොළොවේ ක්‍රියාත්මක කරනවා ඒකට කර්මාන්ත අමාත්‍යාංශය දැඩිව මැදිහත් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ කාරණා ඇතුලේ අපේ අමාත්‍යතුමාටත් විවිධ කතා කියමින් විපක්ෂය පටන් ගත්ත නිසා ඔබතුමාලට කරගන්න බැරි වෙච්ච දශක 3-4ක් කරගන්න බැරි වෙච්ච නිශ්චිත වශයෙන් අපි කරපු කරුණු කාරණා 15ක් මම මේ සභාගත කරනවා මේ වෙලාවේ. ඒක නිසා මේ 15 ගැන පුළුවන් නම් මේ විවාදයේ හවස් වෙනකල් අරන් යන්න. එකක් ගත්තොත් ගරු කතානායකතුමනි කර්මාන්තකරණයට අවශ්‍ය කරන ආයතන පද්ධතිය හදාගත්තේ මේ අවුරුද්දේ. එතකොට කර්මාන්ත අමාත්‍යාංශයට හමු වෙලා තිබ්බේ නැති අපනයන සංවර්ධන මණ්ඩලය EDB ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය NPS සෙඩ් කුඩා කර්මාන්ත සංවර්ධන අංශය ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුලේ තිබ්බේ. ඒ වගේම ස්ලිම් කියන ආයතනය මේ ආයතන ඒකාබද්ධ කරලා අපි සමස්ත සංවිධිත ආයතන පද්ධතියක් ගොඩ නැගුවා මේක මේ අවුරුද්දේ. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණය ගත්තොත් එහෙම කර්මාන්තකරණයට අවශ්‍ය කරන ඉඩම් නැති ප්‍රශ්නේ තමයි අපිට විශාල වශයෙන් තිබ්බේ. මෙච්චර කාලයක් කරගන්න බැරි වෙච්ච කර්මාන්තකරණයට ඉඩම් 100ට 1ක් වෙන් කරලා ඉඩම් ප්‍රමාණය අක්කර 50000ක් දක්වා ගෙනියන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම කරේ මේ අවුරුද්දේ. එතකොට මේ අවසරේ විතරක් කර්මාන්ත අමාත්‍යාංශය ඇතුලේ කර්මාන්තපුර 10ක් ඉදි වෙනවා ගරු කතානායකතුමනි 3ක් ඉවරයි. ඒ වගේම සූරියවැව රයිගම් අලුත පොළ කියන කර්මාන්ත පුර අපිට 2026 ආරම්භයේම ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම නැවත අලුත් කර්මාන්ත පටන් ගන්න කර්මාන්ත හිමියන්ට ඉඩම් 50ක් අපි දැන් ඇලොකේට් කරලා තියෙනවා මේ අවුරුද්දේ. ඒ වගේම කාර්මික සංවර්ධන මණ්ඩලය තව අක්කර 105ක් කර්මාන්තකරණයට මේ අවුරුද්දේ එකතු කරලා තියෙනවා. මහවැලි අධිකාරිය යටතේ අපිට තව අක්කර 5500ක් කර්මාන්ත අමාත්‍යාංශයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ නිසා දෙවෙනි කාරණේ විදිහට අපි කියන්නේ අපි මේ කර්මාන්ත පුළුල් කරන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් නිර්මාණයට සක්‍රිය දායකත්වයක් දුන්නා. තුන්වෙනි එකේ තමයි මේ කතා කරේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය අර්බුද. ඒකට ඍජුව මැදිහත් වුණා කර්මාන්ත අමාත්‍යාංශය. මේ වෙනකොට අමාත්‍යාංශයේ මැදිහත් වෙලා
මුදල් අමාත්‍යාංශය කිව්වා ණය ප්‍රතිහෝගතකරණය කරගන්න එන්න කියලා 1093යි කරු කතානායකතුමනි ආවේ. ඒ 1093න් 200ක් අපි මේ වෙනකොට ප්‍රතිහෝගතකරණය කරලා තව 245කට මිලියන 5 ගානේ අලුත් ණය ක්‍රමයක් ලබා දෙන්න මේ මාසය ඇතුළත අපි ක්‍රියාත්මක වෙනවා. ඒ තුන්වෙනි කාරණය ගත්තොත්. හතරවෙනි කාරණය ගත්තොත් ලංකාවේ ඵලදායීතාව ඉතාමත් අඩු බව අපි හැමෝම දන්නවා. ආයතනික ඵලදායීතාව, අපේ සම්පත්වල ඵලදායීතාව මේ සියල්ල වැඩි නංවන්න ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය හරහා අපි ප්‍රොඩක්ටිවිටි අවෝඩ් එක නැවත අරන් ඇවිල්ලා තියෙනවා. එතකොට කර්මාන්ත පෞද්ගලික රාජ්‍ය සහ පාසල් කියන මට්ටමින් මේක දැවැන්ත වැඩපිළිවෙලක් අවුරුදු 2ක් ඇතුළත ක්‍රියාත්මක වෙනවා. ජාතික ඵලදායීතා මාස්ටර් ප්ලෑන් එක අපි ඊයේ APO එකත් එක්ක ලංකාවට ඉදිරිපත් කරා ඉදිරි අවුරුදු 5ට කොහොමද ලංකාවේ ඵලදායීතාව වැඩි කරන්න කියලා. ව්‍යවසායකයෝ 1000කට අපි 4Y ප්‍රෝග්‍රෑම් එක පටන් අරන් අවුරුදු 3ක වැඩපිළිවෙලක් හදලා තිනවා. ඒ වගේම ඵලදායීතාව ගම්මට්ටමට අරන් යන්න ක්‍රියාත්මක. මේ හතරවෙනි කාරණේ. පස්වෙනි කාරණේ අපි කර්මාන්ත අමාත්‍යාංශයේ සේවාවන් විමධ්‍යගත කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ, දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය යටතේ කාර්මික කර්මාන්ත සංවර්ධන සභා පිහිටවල තියෙනවා. දැන් කර්මාන්තකරුවට ව්‍යවසායකයට කොල්ලු පිටියට එන්න අවශ්‍යතාවයක් නැහැ. මේක ඩිජිටල් පද්ධතියකට ලක් වෙනවා ලබන අවුරුද්දේ. 6 වෙනි කාරණය ගත්තොත් එහෙම අපේ සේවකයෝ අපේ රාජ්‍ය නිලධාරීන්ගේ කුසලතාවයන් නංවන්න පළවෙනි වතාවට තමයි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් අධ්‍යාපනික කටයුත්තකට යොමු වුණේ. එතකොට අපේ සංවර්ධන නිලධාරීන් රිලේෂන්ස් ඔෆිසර්ස්ලා විදියට හදන්න ස්ලිම් ආයතනයත් එක්ක අපි දැවැන්ත මිලියන 300ක ආයෝජනයක් කරමින් ඔවුන් පුහුණු කරන්න පටන් ගත්තා. ගරු කතානායකතුමනි, ඒ වගේම තමයි අපි අපේ අධ්‍යක්ෂක මණ්ඩල ඉහළ නිලධාරීන් ඒ නිලධාරීන් එකතු වෙලා අවුරුදු 5ක සැලැස්මක් හදලා දවස් 3ක වර්ක්ෂොප් එකක් කරලා මේ වගේ දේවල් මීට කලින් කර්මාන්ත අමාත්‍යාංශය සිද්ධ වෙලා තිබ්බේ නැහැ. 7 වෙනි කාරණය ගත්තොත් එහෙම රාජ්‍ය ව්‍යවසායකයන් ඔක්කොම සියල්ල තිබ්බේ අපේ අකර්මණ්‍ය කළා. ඒ අකර්මණ්‍ය කළා තිබ්බ ව්‍යවසායක විශේෂයෙන්ම වහන්න දාලා තිබ්බ BCC ආයතනය, සෙරමික් ආයතනය, පරන්තන් කෙමිකල්ස්, පේපර් කෝපරේෂන් එක, නැෂනල් සෝල්ට් එක මේ ඔක්කොම නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙලා අද ඉස්සරහට ඇවිල්ලා තියෙනවා ලාභදායී විදියට. ඊළාට ප්‍රගතියක් ගන්න බැරි වෙලා තිබ්බ පොස්පේට් ආයතනයේ මිනරල් සෑන්ඩ්ස්, කහටගල පතල අපි දැන් ඒවා නවීකරණය කළා පෞද්ගලික රාජ්‍ය ඒකාබද්ධ වැඩපිළිවෙලකට යන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ බංකොලොත් කරලා තිබ්බ ලංකා ෂුගර් එක, ඒ වගේම ලක්සල වගේ ආයතන නැවත අපි ගොඩනගාගෙන යනවා. ඉතින් මේ පෞද්ගලික රාජ්‍ය ආයතන එකතු වෙලා මේවා ගොඩනගන්න වැඩපිළිවෙලක් හැදුවේ 2025 කර්මාන්ත අමාත්‍යාංශය. 8 වෙනි කාරණය ගත්තොත් එහෙම අපි විවිධ ණය ක්‍රම හඳුන්වලා දුන්නා කර්මාන්තකරුවට තිබ්බ අර්බුදවලට. ඒ එකක් තමයි අපරක් රහිත ණය. මේක සාර්ථකව මුදල් අමාත්‍යාංශයත් එක්ක ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට බිලියන 4කට එහා ණය 800කට එහා මේකෙන් ප්‍රතිලාභ ලැබලා තියෙනවා. ඒ වගේම මේ ණයක් මෙහෙම තියෙනවා, අඩුපොලි ණයක් තියෙනවා කියලා සමාජය දැනගත්තේ මේ 2025 වසරේ කරු කතානායකතුමනි. මේක සමාජයේ සමාන්තයක් විදිහට දැනගෙන බැංකු පද්ධතිය වෙනස් වෙමින්, ආයතනය වෙනස් වෙමින් මේ ණය පුළුල් කරපු හින්දා තමයි අපිට බිලියන 80ක ණය ලැබුණේ 2026 වර්ෂයට. SME සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගැන මෙතුමාලා කතා කරාට ඒකට අවශ්‍ය කරන සංවිධිත ආකෘතියක් තිබ්බේ නැහැ. තැන් තැන්වල විවිධ සේවාවන් තිබ්බේ. මේ ඔක්කොම එකතු කරලා SME ෆ්‍රේම්වර්ක් එක හැදුවේ 2025 දී. මේක අපි විතරක් නෙමේ ආසියානු සංවර්ධන බැංකුව, වර්ල්ඩ් බැංක් ගෲප් එක මේ ඔක්කොම එකතු වෙලා අපේ ව්‍යවසායකයන් ආරම්භයේ සිට ඒගොල්ලෝ විශාල තත්ත්වයට පත් වෙනකල් අවශ්‍ය කරන සියලුම සංවිධිත සේවාවන් ලබා දෙන්න රාමුව නිර්මාණය කරේ 2025 වර්ෂයේදී. 10 වෙනි කාරණය ගත්තොත් අපේ අපනයන පැත්ත ගත්තොත් අපේ අපනයන වර්ධනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ කරු කතානායකතුමනි. අපනයන සංවර්ධනය ක්‍රම අලුත් අපනයන සංවර්ධන සැලැස්ම ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක එකතු වෙලා අපි දැන් සංවර්ධන මණ්ඩලය හදලා තියෙනවා. ඒක 26 ඉඳලා ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 25ක් මේගොල්ලන්ට ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තිබ්බ EDCM Export Development Ministerial Council එක අපි දෙපාරක් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රැස් වෙලා අර්බුද 22කට ගැටලු විසඳමින් අපි ඉන්නවා. ඒ වගේම ජෙම් ඇන්ඩ් ජුවලරි ශේෂ්ත්‍රයට තිබ්බ අර්බුදයක් වෙච්ච වැට් රිෆන්ඩ් එක අපි දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ෆෙයා ට්‍රේඩ්, ඒ කියන්නේ සාධාරණ වෙළඳකරණයට අවශ්‍ය කරන යුරෝපා සමුළුව අපි ගිය සතිය ආරම්භ කර අපනයන සංවර්ධන මණ්ඩලය. ඒ වගේම අපනයන සංඝ මණ්ඩලය බිම් මට්ටමට ගිහලා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙම අපනයන කරුවෙක් එකතු කරන්නත්, ඊළඟට ලංකාවේ නවත්තලා දාලා තිබ්බ Expo 2026
වලට අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලා ඒ සඳහා මුදල් වෙන් කරගත්තෙත් අපි 2026 මේවා මීට කලින් කළේ නැහැ කරු කතානායකතුමනි. 11 වෙනි කාරණය ගත්තොත් එහෙම කර්මාන්තකරණයට අවශ්‍ය කරන ප්‍රතිපත්ති නිර්මාණය මේගොල්ලෝ කරගන්න බැරි වුණා. කර්මාන්ත ප්‍රතිපත්තියක් නැහැ අපේ රටට. සුළු හා මධ්‍ය පරිමාණ ප්‍රතිපත්තියක් නැහැ. මේ දෙකම අපි අවසන් කරා කරු කතානායකතුමනි. ටැරිෆ් පොලිසි එක ඩ්‍රයිව් කරේ කර්මාන්ත අමාත්‍යාංශයෙන් වෙළඳ අමාත්‍යාංශයත් එක්ක. ඇන්ටි ඩම්පින් පොලිසි එක ඩ්‍රයිව් කරේ කර්මාන්ත අමාත්‍යාංශය. ඒ වගේම බිල්ස් ඔෆ් එක්ස්චේන්ජ් ඇක්ට් එකෙන් අපිට වාසියක් වුණා කර්මාන්තකරුවන්ට. ඒ වගේම තමයි සාධාරණ වෙළඳ පොලක් හදන්න වැට් එකේ චේන්ජ් එක ඇඟලුම් කර්මාන්තයට ඉෂ්ට කරලා දුන්නා. පොල් කර්මාන්තයේ පොල් අපනයන, මාළු අපනයන, ස්පයිසස් අපනයන මේ හැම එකටම ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරිපත් වුණේ කර්මාන්ත අමාත්‍යාංශය. වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ අලුත් SOP එක හැදුවේ 2025 මීට කලින් තිබ්බ එක අසාර්ථක ප්‍රතිපත්තියක් බවට පත් වෙලා තිබ්බා. ඒතර මෙන්න මේ කාරණා ගත්තොත් 12 වෙනි කාරණේ විදිහට විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය අයිසොලේට් වෙලා තිබ්බේ. කර්මාන්ත අමාත්‍යාංශය තනියම වැඩ කරේ. දැන් කර්මාන්ත අමාත්‍යාංශය ඇග්‍රිකල්චර් මිනිස්ට්‍රි එකත් එක්ක, විද්‍යා හා තාක්ෂණ මිනිස්ට්‍රි එකත් එක්ක, ඩිජිටල් ඉකොනොමි මිනිස්ට්‍රි එකත් එක්ක, ට්‍රේඩ් මිනිස්ට්‍රි එකත් එක්ක, ෆොරින් මිනිස්ට්‍රි එකත් එක්ක, এডুকেෂන් මිනිස්ට්‍රි එකත් එක්ක, ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකත් එක්ක අපේ ආරක්ෂක අංශයේ නිලධාරීන් මේ ලබන අවුරුදු 3 විශ්‍රාම යනකොට ඒගොල්ලෝ ව්‍යවසායකත්වයට කර්මාන්තකරණයට ගන්න දැවැන්ත වැඩපිළිවෙලක් අපි වෙනකොට නිර්මාණය කරන් යනවා. ඊළඟට දීවර අමාත්‍යාංශය එක්ක සහ පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඵලදායීතාව රටේම නංවන්න මූලිකත්වය ගන්න කර්මාන්ත අමාත්‍යාංශය මේ වෙලාවේ. Honorable member, you have another 2 minutes. බොහොම ස්තුතියි. 13 වෙනි කාරණය ගත්තොත් එහෙම කර්මාන්ත අමාත්‍යාංශය ඩිජිටල් කරණයට ලක් වෙන්න පටන් ගන්න 2025 දී. අපි අමාත්‍යාංශය පැත්තෙන් ගත්තොත් එහෙම ඉන්ඩස්ට්‍රි 5.0 ඉන්ඩෙක්ස් එක හදලා ඒක ලබන අවුරුද්දේ ලොන්ච් කරන්න අපි සූදානම් වෙලා තියෙනවා. SME ලයිෆ් සයිකල් එක මැනේජ් කරන්න ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් මේ වෙනකොට නිර්මාණය වෙනවා. ඒ වගේම කර්මාන්තවල තොරතුරු එකතු කරගන්න දත්ත පද්ධතිය නිර්මාණය කරේ 2025. ගව්පේකට ඇවිල්ලා කර්මාන්ත අමාත්‍යාංශය ආයතන වංචා දූෂණයෙන් තොරව ගෙවීම් කිරීම ඩිජිටල් පද්ධතියකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ප්‍රෝග්‍රස් එක අපිට මොනිටර් කරන්න ඉන්ටර්නල් සිස්ටම් එකක් දැන් තියෙනවා. ඒ වගේම ආයතන ERPs වලට මාරු වෙමින් තියෙනවා ගරු කතානායක. 14 වෙනි කාරණය ගත්තොත් ඉන්ස්ටිටියුෂනල් කොන්සොලිඩේෂන් එක අපි ලබන අවුරුද්දේ කරනවා. IDB NEDA SET කියන ආයතන තුන එකබද දෙක ආයතනයක් වෙනවා. NCC NDC ලක්සල සලුසල කියන ආයතන ටික එක ආයතනයක් බවට පත් වෙනවා. එතකොට ස්ලිටා කියන ආයතනය දැන් යුනිවර්සිටි එකක් බවට පත් වෙලා තිනවා. මේවා මේගොල්ලන්ට හිතා ගන්නවත් බැරි කාරණා ගරු කතානායකතුමනි දශක ගාණක් කරගන්න. 15 වෙනි කාරණය ගත්තොත් එහෙම අපේ අමාත්‍යාංශය ඕන තැනක ඕන කෙනෙක් වෙන්න අපිට අවුරුදු 5ක සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම ඕනම නිලධාරියෙක්ට පැහැදිලි කරන්න පුළුවන්. අපි හැමෝටම KPIs දීලා තියෙනවා. ඒ වගේම performance agreements මුලින්ම ආරම්භ කරේ කර්මාන්ත අමාත්‍යාංශය. ඒක මට සතුටුයි කියන්නේ. ඒ නිසා මේ කාරණා 15 මම සඳහන් කරේ ඕනම එක්කෙනෙක්ට අහන්න පුළුවන්. ඇමතුමාට විහිළු කරන්න පුළුවන්, මට විහිළු කරන්න පුළුවන්. නමුත් කර්මාන්ත අමාත්‍යාංශයේ මේ කාරණා 15 මේ දශක ගාණක් සිද්ධ වෙලා නැහැ. ඉතින් මෙන්න මේ කාරණේ අපි ගත්තොත් එහෙම අපි දත්ත පාවිච්චි කළා අපි විද්‍යාත්මකව කර්මාන්තකරණය දකුණු කොරියාවේ, ඉන්දියාවේ, වියට්නාමයේ වගේ තැනකට මේ රට ගෙනියන්න දැවැන්ත සැලැස්මක් ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ වගේම තමයි රාජ්‍ය අංශයෙන් මේ අයවැය තුලදීම කතා කරපු සිංගල් වින්ඩෝ ට්‍රේඩ්, ඒ වගේම ආයෝජකයන්ට නේවාසික වීසා ලබා දීම, පෞද්ගලික රාජ්‍ය PPP ඇක්ට් එක, ඊට පස්සේ ආයෝජන ආරක්ෂණ පනත මේ හතර අපිට දැවැන්ත ශක්තියක් බවට පත් වෙනවා ගරු කතානායකතුමනි. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ සීනි කතාවකට ලඝු කරලා, පුංචි කතාවකට ලඝු කළා මේ අපි කරන කර්මාන්ත පුනරුදය කාටවත් නවත්තන්න දෙන්නෙත් නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා අර മന്ത്രിතුමා කියපු ඉඳ මං අහන්නම් ඔව් නුගේගොඩ කඩේ දැම්ම තමයි දවස් 9යි මේ වෙනකොට විකුණුම් ප්‍රමාණය ලක්ෂ 8 පැනලා තියෙනවා. අපිට සාමාන්‍ය වෙළඳපොලේ අපිට ඉඩ නැති වුණාම ඒ කර්මාන්ත අපි උත්සාහ කරනවා කොහොම හරි වෙළඳපොළ ජයග්‍රහණය කරන්න. ඒ නිසා මේ මම කියපු කාරණා 15 පිළිබඳ පුළුවන් නම් ප්‍රතිතර්ක ගොඩනගන්න